රට වටේම සල්ලි බෙදන හිරුනං සල්ලි තමයි. හිරුට පනවගේ ආදරය කරන වාසනාවන්තයෙක් හොයාගෙන අපි ආව ගණේ මුල්ලට. ඔබ දන්නවා දකින්න තැන බලන තැන ගමේ නගරේ අස්සක් මුල්ලක් නෑ හිරු බෙදනවා සල්ලි. මේ තියෙන්නේ ගණේ මුල්ලට අපි අරන් ආපු වාසනාවන්ත මුදල. අපි යමු. ගණේ හොයාගෙන හිරුනං සල්ලි තමයි. අපි වැඩසටහනකින් ආවේ. පොඩක් අපිට කතා කරන්න පුළුවන්. කතා කරන්න. මට කියන්නකෝ ඔයාගේ නම? දිනේෂ්. බෝඩ් එකක් දාලා තියෙනවා පළතුරු බීම විකුණන්න තියෙනවා කියලා. මොන වර්ගද තියෙන්නේ? අන්න ආසියාලිකට පෙර දියුල් දොඩම් හැම જાතියක්ම තියෙනවා. දිනේෂ් මට කියන්නකෝ මොකක්ද අහන රේඩියෝ channel? හිරු. හිරු මෙන්න ගණේ මුල්ලෙන් අපිට හම්බ වෙන හිරු අහන වාසනාවන්තයා. දිනේෂ් අහන්නේ හිරුනේ. එහෙනම් මේ වාසනාවන්ත මුදල වාටයි අයිති. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10000යි. රුපියල් 10000ක්ම දෙනවා. දිනේෂ් ආටෝ විදිහට රුපියල් 10000ක් හම්බ වෙන්නේ. වා හිරු අහන හින්දා. අපි නම් සල්ලි තමයි වැඩසටහනේ. පාන්දරින්ම කඩේ අරිනවා. දවසේම අහන්නේ හිරු FM. රට වටේටම සල්ලි බෙදනවායි කියලා හිරු දන්නවා. ඒත් මම බලාපොරොත්තු වෙන හිටියා කවදා හරි මගේ කඩේටත් එයි කියලා. ඒ සිහිනේ අද සැබෑ වුණා. හිරුට ජය. උදේට අපි අරාපැස්වර අහන්නේ. දවසේ තිස්සේම තියෙන දුක් කරදර ඔක්කොම නිමා කර ගන්න පුළුවන්. උදේ පාන්දරින්ම අරාපැස්වර අරද ඒ දෙන්නගේ විහිළු දහළු වලින් දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කරපුවා. දවසේම සන්තෝෂෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හවසට අපි පඩිරෝල් අහන්නේ. පඩිරෝලුත් ඒ වගේමයි දවසම විහිළුවෙන් දහළුවෙන් ගත කරගෙන ඉන්න පුළුවන්. ඇඟේ තියෙන මහන්සියයි ඔක්කොම දේවල් අමතක වෙලා හිනාවෙන් සතුටින් වැඩ කරගෙන යන්න පුළුවන් පඩිරෝල් වැඩසටහන අහුවාම. දවල්ට අනුත්තර අහනවා. අනුත්තර ලස්සන ආදර කතාවක්. ඒක ලස්සන පට්ට සීන් තියෙනවා. ආදරය කරන ඕනම කෙනෙක්ට දුක වේදනාවත් සමග ආදරය ගැන දැනගන්න පුළුවන් එකම කතාව තමයි අනුත්තර. අපි හැමදාම හිරු එක්ක ඉන්නවා. හිරු අපේ පණ වගේ. මේනේ ගණේ මුල්ලෙන් අපිට හම්බ වෙච්ච හිරුට පණ වගේ ආදරය කරන වාසනාවන්තයා. මේ වගේම වාසනාව අරගෙන අපි එන ඔබේ කඩේට ඒ වෙලාවට බත් අහන්නේ හිරු නම් සල්ලි තමයි. අන්න ඒ වගේ ඔබ අහන channel එක මොකක්ද කියලා අපි ඔබව මගතොටේදී මුණ ගැහිලා ඇහුවත් ගෙදරට කඩේට ලොතරැයි කූඩුවට රීවිල් එකට බස් එකට ගොඩ වෙලා ඇහුවත් ඔටින්ම හෑන්ඩ් ෆෝන් එකට ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා ඇහුවත් ඔබ අහන්නේ හිරු නම් සල්ලි තමයි. සූදානමින් ඉන්න මීළඟ වාරය ඔබේ හිරුණා සල්ලි තමයි.